අදත් ඉතින් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා ඉතින් මගේ YouTube channel එකට ඉතින් යාළුවනේ අද ඉතින් කියලා දෙන්න යන්නේ ඉතින් ChatGPT එකකින් ඉතින් කොහොමද thumbnail එකක් හදාගන්නේ කියලා ඉතින් සුපිරි 4K thumbnail එකක් හදන්නේ කොහොමද කියලා ඉතින් කියලා දෙන්න යන්නේ ඉතින් වැඩි කතා ඕනේ නැහැ ඉතින් subscribe කරලා ඉතින් like කරලා ඉතින් මේ YouTube කරන යාළුවාට ඉතින් share කරන්න දැන් යන් ඉතින් අපි වීඩියෝ එකට මේ ChatGPT එකට ආවම පස්සේ ඉතින් යාළුවනේ මේක ඉතින් අප්ඩේට් ඇවිල්ලා තින්නේ. හරියට ඉතින් ඒකෙන් දැන් හොඳටම හැදිලා තින්නේ ඉතින් ඔයාලට ඉතින් සිංහලෙන් ටයිප් කරන්න මේ ChatGPT මේකට හොඳටම තේරෙනවා ඉතින් හරියද? මම ඉතින් මෙන්න මේ වගේ පොඩි prompt එකක් ඉතින් ටයිප් කරගත්තා. මට ඕනේ මේ YouTube size එක දැම්මා. ඊට පස්සේ YouTube thumbnail එකක් මේ thumbnail එක title එක තමයි කියලා මෙන්න මේ title කියලා තින්නේ. මෙන්න මෙතන title එක දෙන්න යාළුවනේ. හරියද? ඔන්න මම දෙන්නම් දැන් title එක. හරි මං එතන ටයිටල් එක දුන්නා ඊට පස්සේ ටයිටල් එකට ගැලපෙන විදියට thumbnail එක හදන්න thumbnail එකේ දකින අයට අපැහැදිලිව පෙනෙන විදියට attach to title එකක් හදලා එකක් thumbnail එකක් හදලා දෙන්න කියලා ඉතින් තියෙන්නේ ඉතින් යාළුවනේ හරියද ඔන්න ඔය වගේ පොඩි prompt එකක් දාගත්තා ඉතින් ඔයාලට ඕන නම් ඉතින් යාළුවනේ මෙතන මේ මෙතන ෆොටෝ එකක් දාලා ඉතින් මේ පර්ස් එකේ ඉන්න කෙනා ඉතින් thumbnail එකට දාන්න කියලා ඉතින් දාන්න පුළුවන් හරියද ඒ විදිහට දාන්න පුළුවන් මම ඉතින් ඔන්න මේ විදිහට ඉතින් දෙනවා. හරි බලමු අපිට කොහොම thumbnail එකක් ඉතින් generate වෙලා එයිද කියලා. මම ඉතින් යාළුවනේ මේ channel එකේ ඉතින් e-money විතරක් නෙමෙයි කරන්නේ ඉතින් යාළුවනේ tech තියෙන හැමදේම කරනවා ඉතින් ඒකින්ද ඉතින් දැන් subscribe කරලා ඉතින් තියාගන්න. මට මේ වීඩියෝ ඉස්සරහට ගෙනියනවා ඉතින්. හරි ආයෙත් ඉතින් පේනවා ඉතින් දැන් generate වෙනවා මේක. ඔන්න ඉතින් යාළුවනේ වැඩි වෙලා ඉතින් ගියේ නැහැ ඉතින් thumbnail එක ඉතින් generate වෙලා තිනවා ඉතින් යාළුවනේ ඔය විදිහට ඉතින් ඔයාලට පේනවා ඉතින් thumbnail එක ඉතින් යාළුවනේ මේ විදිහට ඉතින් සුපිරි thumbnail එකක් ඉතින් generate වෙලා තිනවා ඉතින් හරි ඔය විදිහට ඉතින් ඔයාලටත් ඉතින් thumbnail හදා ගන්න පුළුවන් set line ඉතින් දැම්ම subscribe කරන්න ඉතින් මේ වීඩියෝ ඉතර දිගුනේ නැහැ ඉතින් ඔයාලට පොඩි prompt එකක් දුන්නේ ඉතින් මම description එකේ prompt එක දාලා තියන්නම් හරිද ඒකින් ඉතින් ඒ prompt එක ඉතින් ඔයාලා තියාගන්න සුපිරි විදිහට ඉතින් thumbnail හදන්න ඉතින් දැම්ම subscribe කරන්න අදට ගෙල්ලෙන්නම් goodbye